මගේ එකේ හාගන්න මිනිහෙක් නැති හැටි. තනියෙන් හාලා අප්පා වෙලා බන් දැන්. මේ මචල්ලා අනුන්ගේ කුඹුරු හැවට කමක් නෑ. වපුරන්න යන්න එපා. ඔප්පු ලියන්න වෙයි. මේ අයියේ මම මේ පළවෙනි පාරට මෙහෙම ඉන්නේ. එහෙමද නග්ගි? පුදුම කැසිල්ලන්නේ කසන්නේ මේක. බහගෙට වැඩියෙන්ම ලකුණු ගන්න ළමයව මම අද ගෙදර එක් කරගෙන යනවා. හොඳට ලියන්න ළමයි. එහෙනම් කොහොම හරි ලකුණු වඩියෙන් ගන්න ඕනේ. ඩියෙන්ම ලකුණු අරන් තියෙන්නේ එම්ඩ පුතා තමයි. අද අපේ ගෙදර යන්න ලැස්ති වෙන්න එම්ඩ පුතා. හා ටීචර්. එහෙනම් දැන් නිදාගමු එම්ඩා පුතා. ඇයි මේ පුතා අඬන්නේ? මම නිදාගන්නේ අම්මගේ බුරියට ඇඟිල්ල ගහගෙන ටීෂර්. ඔස් මේ මන් ඉන්නේ. මොකද්ද එම්ඩා? පුතා ඔයා කරන්නේ ඔය මගේ බුරිය නන් නෙවෙල්. ටීචර්. මේ මගේ ඇගිල්ලත් නෙවෙයි. ඔක දිහා කොච්චර බැලුවත් කිරියෙන්නේ නැහැ. තැම්බිලි වලින් කිරියනවා බලන්න මෙහෙට එන්න. බලංගොඩින් යන ගමන් රෑට ටෙටියෙක් අරන් යන්න තුරුළු කරන් නිදා ගන්න කියලා. ටෙටිය කෙසේ වෙතත් මේ නංගිවමයි බං ගෙදර අරන් යන්න හිටියේ. මට දැන් සීයාගේ රිදෙන තැන් බලන්න වෙනවා. කියන්න මට කොහෙද රිදෙන්නේ කියලා. රන්දික තමා ડોක්ටර්. මේ ඇහිද? බැන්දට පස්සේ තමුසේ මට ආදරේ නෑ නේද? විභාගෙ ලිව්වට පස්සේ කවුද ගෑණිය පාඩම් කරන්නේ? මේ දොස්තර මහත්තයෝ මේ දරුවා මගේ ෆෝන් එක ගිලලා. අපරාධනේ. එහා පැත්තේ ෆෝන් රිපෙයාර් ෂොප් එකට කියලා බලන්නකෝ. ඔබ ඔබේ ජීවිතය ගත් වඩාත්ම කනගාටුදායක තීරණය කුමක්ද? මාගත් වඩාත්ම කනගාටුදායක තීරණය නම් මොලයක් අවශ්‍ය කෙනෙකුට මගේ හදවත දීම. එන්න එපා මහත්තයෝ. ආයේ බනවලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. මට චීස් කොත්තු කන්න හිතෙනවා. අනේ එපා. කොත්තු කෑවොත් සතුට එන්නේ පහුවදාට. බය වෙන්න එපා නෝනා. මේ මම දන්න සුපිරි ෂෝට් කට් එකක්. මේ හෑන්ඩ් බෑග් එකට කැමතිද? ඔව් මහත්තයා ඔව්. එහෙනම් අපි හෙටත් එමු බල්ල යන්න. මේ ડોක්ටර් මගේ මහත්තයා හැමදාම හීනෙන් කියවනවා. මේක මහ වදයක්. මේකට බෙහෙතක් කියන්න. හරිම සුළු දෙයක් මහත්මිය. එයා ඇහැරලා ඉන්න වෙලාවට එයාට කතා කරන්න අවස්ථාවක් දෙන්න. මනින් වරෙන් කොමිනිහෝ. තෝකේ දැන් පැය කීයක් තිස්සේද බානවද? උන්ටපන් ගෑණි. තෝගේ ඒ කොත්තුවේ අනිසි ප්‍රතිඵල තමයි මම මේ අත්විඳින්නේ. සීයා මොකද්ද මේ ගග දිහා බලාගෙන කරන්නේ? මම මේ ගග මොන පැත්තටද ගලන්නේ කියලා බලන් ඉන්නේ මහත්තයෝ. මට අදරෑ කන්න පොල් ගෙඩියක් කඩලා දෙන්න. මට ගස් නගින්න බෑ. මම ගස් නැගීම හරි දක්ෂයි. ඔයාලත් මම පොල් කඩන්න පුළුවන් දෝනි කෙනෙක් හොයාගන්න. පොල් අහුලන කෙල්ල 1000ක් අතරේ පොල් ගස් නගින කෙල්ල තමයි සුපිරිම. මහත්තයෝ බැඳලා අදට 7 අවුරුද්දක් වෙනවා. ඒත් තාම දරු සම්පතක් නැහෙනි. බැරිද මොකුත් කරලා දෙන්න? ඕක මට සුළු දෙයක් මහත්තයෝ. කෝ වයිෆ් එක ගෙනාවද? එහෙමයි. අද අපි චැලෙන්ජ් එකක් කරමුද? ඔයාලා අහන ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරි වුණොත් මම 1000ක් දෙනවා. නයිස්. මම අහන ප්‍රශ්නයකට ඔයාලට උත්තර දෙන්න බැරි වුණොත් මට 500ක් දෙන්න ඕනේ. ඕකේ. ටීචර් මට ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි අහන්න මලිෂා. ටීචර් මොන සතාටද බඩවල් 100ක් තියෙන්නේ? කනම් අමාරු ප්‍රශ්නයක්. මෙන්න වගේ රුපියල් 1000ක්. මොකක්ද ආන්සර් එක? මොකද්ද ප්‍රශ්නේ? මොන සතාටද බඩවල් 100ක් තියෙන්නේ? මම ඒක දන්නේ නෑ. මෙන්න චීචගේ රුපියල් 500. කනවා කැවුච්ච මුංගේ මමන. ලොකු බලාපොරොත්තු නම් නැහැ බං. හැමදාම වයිෆ්ලා මේ වාගේ සමගියෙන් ඉන්නවා නම් හොඳටම තිබන්.